සුබ උදෑසනක්. දැන් වෙලාව උදේ 7 පසුවී විනාඩි 10යි. Welcome back to my YouTube channel. ඉතින් මේ තියෙන්නේ part 3. ඔයාලා අපේ කලින් වීඩියෝස් බලුවා නම් මේක ගැන දන්නවා. එහෙම බලපු නැති කෙනෙක් නම් ඔයා ඉක්මනට ගිහලා part 1 and 2 බලලා එන්න. කිසිම කලබලයක් නැතුව කොළඹ තාම මේ විදිහට තියෙන්නේ. කට්ටිය තාම එළියට බහලා නැති නිසා. ඉතින් තව ටිකකින් ඉස්කෝලේ යන අය, වැඩට යන අය මේ හැමෝම එළියට බහලා පිස්සෙන් වගේ දුවන්න පටන් ගන්නවා. ඉතින් මම දැන් ඔයාලට මේ පෙන්නන්න යන්නේ කොළඹින් උදෙන්ම පිටත් වෙන කෝච්චියක්. කහපාට කෝච්චිය හැකරල්ලේ කෙන්නයි යන්නේ. ඉතින් බලාගෙන ඉමුකෝ මෙතනින් කොහොමද පාස් වෙන්නේ කියලා. අර බලන්නකෝ අර මෝඩ මිනිස්සයා අර කාර් එක ඉස්සරහට දාගෙන ඉන්නවා. දැන් ඉතින් කොහොමද අනිත් පැත්තේ කට්ටිය මෙතනින් යන්නේ? කෝච්චිය පෙන්නන්න ගිහිල්ලා ඕපදූපියකුත් හෙව්වා. අන්න අර පේනවද කහපාට චූටි ඔළුවක් තියෙනවා. බලන්නකෝ කොච්චර සෙනග පුරවගෙනද යන්නේ කියලා. උදේට හවසට මෙහෙම තෙරපී ගැන ඉතින් යන්නේ මේ හැමෝම එක්කෝ තමන්ගේ ඉස්කෝලේට එහෙමත් නැත්නම් ජොබ් එකට. ඉතින් මේ හැමෝගෙම ජීවිත සාර්ථක වෙන්න ඕන. හැමෝම පරිස්සමින් ඉන්නත් ඕන. ඔයාලත් කෝච්චි වල යනවනම් ගොඩක් පරිස්සමින් යන්න ඕන. අර පේනවනේ කෝච්චිය එල්ලිලා යනවා. එහෙම යන්න එපා. අනිත් දවසේ කෝච්චිය ඇතුලේ ඉඳගෙන හරි හිටගෙන හරි පදාගෙන හරි කමන්නේ කෝච්චිය ඇතුලේ යන්න. එළියේ යන්න නම් එපා. අම්මෝ මේ කෝච්චියේ දිග පෙට්ටි කීයක් තියනවද මන් දන්නේ නැහැ. කෝච්චි වල දිග පළල බල ඉඳලා හරියන්නේ. ඉක්මනට පොෂ් එකක් දාගෙන ලෑස්ති වෙන්න ඕනේ බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න. අපේ බර්ත්ඩේ බෝයි ලෑස්ති වෙනකන් ඉතින් මම පොඩි ඩාන්ස් එකකුත් දැම්මා. ඉතින් මේ ඉන්නේ අපි දෙන්න. මොන දේ කරන්න කලිනුත් කාලා ඉන්න ඕන. මට කලින් වීඩියෝ එකේ ඔයාලට කියන්න අමතක වුණානේ. City of Dreams එකේ ජිම් දෙකක් තියෙනවා. ඒ වගේම කුරුඳු ස්පා එක තියෙනවා. shopping mall එකක් තියෙනවා. තව රෙස්ටොරන්ට් ගණනාවක් තියෙනවා. ඒ කොහොම වුණත් breakfast එක, lunch එක, dinner මේ තුනම buffet යනවා නම් ඔයාලා යන්න ඕන cuisine restaurant එකට. ඉතින් අපි දෙන්නත් මේ හනිකට යන්නේ cuisine restaurant එකට. ඔයාලත් එන්නකෝ එහෙනම් මොනවද තියෙන්නේ කියලා බලමු. අපි යද්දී නම් ඉතින් හොඳටම පරක්කු වෙලා. එහෙමයි කියලා කෑම නම් ඉවර වෙන්නේ නැහැ. ඇතිතරම් තියෙනවා. ඊයේ පාන්දර වෙනකන් ඇහැරගෙන හිටපු නිසා තාම නිදිමතයි. ඒ වගේම තමයි බඩත් ගිනේ. ඉතින් බලමු අපිට මොනවද කන්න හම්බෙන්නේ කියලාද. මෙන්න මොනවද රොටිද? පෑන් කේක්. එහෙමත් නැත්නම් තෝසෙද? අනේ මන්දා. මුලින්ම වටයක් දාලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ තීරණය කරමු මොනවාද කන්න කියලා. මෙතනදී රටවල් කිහිපයක්ම නියෝජනය වෙන විදිහට බ්‍රෙක්ෆාස්ට් වර්ග කිහිපයක්ම තිබුණා. ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට්, තව ඉන්දියන්, ශ්‍රී ලංකන්, චයිනීස්, ජපනීස්, කොරියන්, ඉටාලියන්, එකී නොකී හැම විදිහම කෑම වර්ග ගොඩාක් තිබුණා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා දවසක අනිවාර්යෙන්ම ඇවිල්ලා try කරලා බලන්න ඕන කෑම සෙට් එකක් තමයි තියෙන්නේ. ඒ ඇයි කියලා කියනවා නම් මේකේ කෑම මාරම රසයි. ඉතින් කාලම බලන්න ඕන අනිවාර්යෙන්ම. මං කන්න ආසම කෑමකුත් තියෙනවා. කාලෙකින් ලංකාවේ කෑම try කරානේ. ඉතින් හරි මාසයි මට මෙහෙම දැක්කම. ලුණු මිරිස් වර්ග ගොඩාක් තිබුණා. දවසක් තිස්සේ කෑවත් කාලෙ ඉවර කරන්න බැරි වෙන තරම් කෑම ගොඩාක් තිබුණා. හැබැයි ඉතින් ඔක්කොම ගන්න බැහැනේ. ඒ නිසා අපි දැන් ආසම විදියේ කෑම විතර ප්ලේට් කිහිපයකට බෙදාගෙන ආවා. මුලින්ම අපි කරේ අපි ආස විදියේ කෑම ඔක්කොම බෙදාගෙන ටේබල් එකට අරන් ආපු එක. ඉතින් අපි දෙන්න තරගයක් වගේ දෙන්නත් එක මාරුවට ගිහිල්ලා බෙදාගෙන ආවා. ඉතින් මේ තියෙන්නේ අපි අරගෙන ආපු කෑම. ඉදියාප්ප තියෙනවා, කහවත් තියෙනවා, කඩල, රතු බත්, අප්ප, සුප් තියෙනවා, නූඩල්ස් තියෙනවා, wood apple juice එකක් තියෙනවා. ඊහා ගත්ත ඩ්‍රින්ක් එක නම් මට මතක නැහැ දැන්. අපිට තව ස්පෙෂල් තැඹිලි ජූස් දෙකක් හම්බුණා. ඉතින් ඒකත් මාරම රහයි. දැන් ඉතින් කන්නයි තියෙන්නේ.
හැම එකෙම චුට්ටු අරගෙන ආවේ. ඉතින් ඒ නිසා කෑම නම් අහක යන විදියට අපි වැඩ කරේ නැහැ. ඉතින් දෙන්නත් එක්ක බඩ පිරෙන්න නෙමෙයි බඩ පැලෙන්න වගේ කෑවා. කාලා ඉතින් ඩෙසර්ට් කෝන් එක පැත්තටත් පොඩ්ඩක් ආවා. මේ ලංකාවේ රස කැවිලි දැක්කේ නම් කාලෙකට පස්සේ. හැබැයි දැන් නම් මුකුත්ම කන්න බඩේ ඉර නෑ. ඉතින් ඔන්න ඔහොමයි අපේ උදේවරුව City of Dreams එක ඇතුලේ ගත වුණේ. ඉතින් දැන් අපි දෙන්නත් එක්ක රූම් එකට ගිහලා ගෙදර යන්න ලෑස්ති වුණා. හරිම දුකයි දාලා යන හැබැයි ආයෙත් දවසක යනවා. ඉතින් අපි දෙන්නත් එක්ක දැන් පිටත් වුණා. දැන් යනවා මට අපොයින්ට්මන්ට් එකක් තියෙනවාද beauty nail spa එකේ. දැනටමත් ඉතින් පරක් වෙලා තියෙනවා. මොකද අපි check out එකේදී පොඩ්ඩක් පරක් වුණා. දැන් ඉතින් චුට්ටක් වාඩි වෙලා ඉන්න වෙනවා. අපි මේ ඇවිල්ලා ඉන්නේ Chris Cat එකේ තියෙන beauty nail spa එකට. beauty nail spa එකේ branches ගොඩාක් තියෙනවා. හැබැයි මම නිතරම එන්නේ Chris Cat එකට. නිතරම කියන්නේ විශේෂයෙන්ම මම ලංකාවට ආව අනිවාර්යයෙන් මගේ nails කරගන්න beauty nail spa එකෙන්. ඉතින් ඒගොල්ලන්ගේ වැඩ ගොඩාක් හොඳයි. අපේ nails එහෙම ආරක්ෂා වෙන විදියට හැම දෙයක්ම කරනවා. ගාන නම් චුට්ටක් සැරයි. හැබැයි අපි කියන විදියට හැමදේම ලස්සනට කරලා දෙනවා. ඉතින් මෙතන ඉන්න හැමෝම හොඳට මේ ගැන ඉගෙන ගත්ත හොඳ පළපුරුද්දක් තියෙන කට්ටිය. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට ලස්සනට nails හදා ගන්න ඕන නම් beauty nails spa එකටම එන්න. මට ඕනම විදියට ලස්සන nail art එකක් මට කරලා දුන්නා. ඉතින් thank you beauty nails spa. Finally මේ තියෙන්නේ මගේ nail art එක. ඉතින් ලස්සනයිද? girls ලා විදියට අපි හැමෝම කැමති nail art එකක් දැම්මට පස්සේ ඒක අනිත් අයට පෙන්නලා ඒගොල්ලෝ ලස්සනයි කියනවට. ඉතින් මටත් ඒ පිස්සු හොඳටම තියෙනවා. ඒකෙන් වැඩිපුරම කරදර තියෙන්නේ තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ට. ඉතින් හැමතිස්සෙම පෙන්නලා අහන්නේ මේක ලස්සනයිද? මට ලස්සනයිද? මේක හොඳයිද? ඒක ඉතින් ගර්ල්ස් ලාගේ හැටි යන්නේ. nails දාගෙන ඉවර වෙලා අපි දෙන්න ආව පෝට් සිටි එක ඇතුලේ තියෙන duty free එකට බර්ත්ඩේ බෝයිට තව gifts ටිකක් අරන් දෙන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. ආයෙම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.